අද මම ඔයාලට ඔයිල් එකක් හදන්නට කියලා දෙනවා. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා මම පරිස්සමෙන් සතුටින් ඇත කියලා මම හිතනවා. ඉතින් අදත් ඔයාලට වටින වීඩියෝ එකක් අරගෙන තමයි මම ආවේ. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි subscribe button එක ඔබලා bell icon එක all දාගෙන මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. කලින් වීඩියෝ එකේදී මම රෝස්මෙරි වෝටර් එක හදන්නට ඔයාලට කියලා දුන්නා. ඉතින් ඊට පස්සේ මම ඒකෙදි කිව්වනේ රෝස්මෙරි වෝටර් එකට වඩා රිසල්ට් එක වැඩි රෝස්මෙරි ඔයිල් එකේ කියලා. ඉතින් කට්ටිය මගෙන් ඇහුවා රෝස්මෙරි ඔයිල් එක මම කොහමද දාගන්නේ කියලා. ඉතින් ඒ නිසාම තමයි ඔන්න මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ මම කොහොමද මගේ රෝස්මෙරි ඔයිල් එක හදාගන්නේ කියලා. ඉතින් මේක ඇත්තටම ගොඩක් පහසු දෙයක්. ලොකු දේවල් නැහැ මේකෙදි. මොකද රෝස්මෙරි කරාබු නැටි විතරයි අපිට ඕන කරන්නේ මේක හදාගන්න. ඔයා කැමති නම් මේකට ඔලිව් ඔයිල්, එතකොට විටමින් E කැප්සියුල් වගේ දේවල් එකතු කරන්න පුළුවන්. එහෙම නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද රෝස්මෙරි කියන්නේ කොහොමත් අපේ කොණ්ඩේ වැවෙන උදම ඖෂධයක්. ඉතින් අපි මේ ඔයිල් එක හදාගන්නකොට වැදගත්ම දේ තමයි අපි මේක ඩිරෙක්ට් ලිපේ තියලා රත් කරන්නේ නැහැ. ඩබල් බොයිල් කරලා තමයි ගන්නෙ. මොකද අපි ඩිරෙක්ට් රත් කරතින් එහෙම ඔයිල් එකේ තියෙන ගුණ ඔක්කොම නැති වෙලා යන නිසා මම පෙන්නපු විදියට වතුර භාජනයකට මොකක් හරි ඇලුමිනියම් හරි මොනවා හරි භාජනයක දාලා ඉවරලා තමයි ඔයාලා ඩබල් බොයිල් කරලා ගන්න ඕනේ. ඊට පස්සේ අපි යමු ඔයිල් එක ඇප්ලයි කරන්න. ඉතින් ඔයිල් එක ඇප්ලයි කරනකොට ඔයා මේ වගේ පිරිසිදු වීදුරු බෝතලයක මේක ස්ටොක් කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් මේක කල් තියාගන්න පුළුවන්. කල් තියෙන්න මේකේ ගුණේ වැඩි වෙනවා. අනිත් එක තමයි අදපු දවසේම යූස් කරන්න එපා. අදලා ඕවර්නයිට් තියලා පහුවදා ඉදලා වගේ යූස් කරන්න පටන් ගන්න. ඉතින් ඔයාලට මේ වගේ නොසල් එකක් තියෙනවා නම් හරිම ලේසි මේක ඩොට්ස් විදියට ඔලුවට ඇප්ලයි කරගන්න. ඊළඟ වැදගත් පාර්ට් එක තමයි අනිවාර්යෙන්ම ඔයා ඔයිල් එකක් යූස් කරනවා නම් එඩ් මසාජ් එක අමතක කරන්න එපා. අනිවාර්යෙන්ම ඔද එඩ් මසාජ් එකක් දෙන්න. සාමාන්‍ය විනාඩි 15ක් 20ක්වත් අඩුම ගානේ පොඩි එඩ් මසාජ් එකක් දෙන්න. එතකොට ඔයාගේ ස්කැල්ප් එක මසාජ් වෙනවා. ඒතර ලේ ගමනාගමනේ හරියට සිද්ධ වෙන නිසා ඔයාගේ එයා growth එක ඉක්මනට කරගන්න පුළුවන්. ඉතින් එඩ් මසාජ් එකක් දීලා පැයක් විතර කාලයක් මේක ඔලුවේ තියාගෙන ඉඳලා ඔයාට පුළුවන් ෂැම්පු කන්ඩිෂනර් දාලා හොදට වොෂ් කරගන්න. ඉතින් ඔයා එක දිගට මාසයක් කරලා බලන්න අනිවාර්යෙන්ම බේබියා සැවෙන්න පටන් ගන්නවා. තව දෙයක් කියන්න ඕනේ මම WhatsApp channel එකක් ඇදවන්න ඔයාලත් එක්ක ටිකක් කතා කරන්න. ඉතින් මම මේ වීඩියෝ එකේ description එකේ channel එකේ link එක දාන්නම්. අනිවාර්යෙන්ම channel එක පැත්තෙන් අමතක කරන්න එපා.